ළමයි මං අද අන්තර්ජාලයට දෙයක් කියන්න ආවේ. කවදා හරි දවසක මේක කවුරුම හරි කෙනෙක් දකී කියන විශ්වාසෙ. හැබැයි මම මැරුණට පස්සේ මේකට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. මම මැරෙන්න කලින් නම් කවුරුත් එන්න එපා ක්‍රියාමාර්ග අරගෙන. මට ළමයි ජීවිතේ මරණ බය කියන එක දැනෙනවා. මට තේරෙන්නේ ඇයි මට එහෙම දැනෙන්නේ කියලා. අද උදේ නැගිට වෙලේ ඉඳන් තදින්ම මට ඒක දැනුණා. මට මගේ හිත කියන්නෙම දැන් ඔයාගේ කාලේ හරියන්න කියලා. ඒ වගේම මගේ ඇඟට හරිම මහන්සි, හරිම තෙහෙට්ටුයි. නැගිටලා කෙලින් හිටගෙන ඉන්න තරමවත් පළක් නැති තරම් අමාරුයි. මම මැරෙන්න කිසිසේත්ම බය නැහැ. මරණයෙන් පස්සේ කොතෙන්ට යයිද කියලා මට හිතා ගන්න බෑ. ඒ උනාට ඒ යන තැන කොතනුනත් මම සතුටින් බාර ගන්නවා. මට තියෙන බය මරණ මංචකේ මට මගේ දරුවව හිතෙන් අතහැර ගන්න බැරි වෙයි කියලා. මොකද මම මැරුණොත් මගේ දරුවට මේ ලෝකේ කවුරුත්ම නැහැ. එහෙම වුණොත් ඒ දරුවගේ ජීවිතේ මහා කටුක ගම්කටොළු මැදේ දුක් විඳින්න වෙනවා මට වගේම. මට ඕන උනේ එකම දෙයයි මගේ දරුවෝ මේ ලෝකේ ඉන්න සැපවත්ම ජීවිතයක් ගත කරනවා දකින්න. මට දැන් හිතෙනවා මට ඒ තරම් ආයුෂක් නැහැ කියලා. මට තේරෙන්නේ මම මොනවද කරන්න ඕන කියලා. මං ඉල්ලන්නේ එක දෙයක් හදිසියේ හරි මම මැරුණොත් මගේ දරුවව කවදාවත් කිසිම ළමා නිවාසයකට දෙන්න එපා. මම මැරුණොත් මගේ දරුවට අයිතිවාසිකම් කියාගෙන આવොත් එයාගේ තාත්තා කියලා එයාගේ තාත්තගේ පවුලේ අයවත් කිසිම කෙනෙක්ට යව දෙන්න එපා. හේතුව ඒ අයට මරන්න ඕන වෙච්ච දරුවෙක් තමයි මම ජීවත් කරේ. ඒ අය මරන්න හදපු දරුවෙක් මම ජීවත් කරේ. ඒ අය කිසිම මනුස්සකමක් තිබුණේ තිරිසන් සත්තු වගේ හැසිරුණු මිනිස්සු. ඒ වගේ ජරා පවුලකට මගේ දරුවෝ දෙනවට වඩා හොඳයි මාත් එක්ක මගේ දරුවෝ මරලා වලදාන එක. ඒක නිසා මොනම හේතුවක් මතවත් මගේ දරුවෝ එහෙම කෙනෙක්ට දෙන්න එපා. දුන්නොත් එයා හොයලා බලලා හොඳ ෆැමිලි එකකට දෙන්න. මම මරුණට පස්සේ එයා චූටි දරුවෙක් හරිම හිංසකයි. මේ ලෝකේ කාටවත්ම වරද්දක් කරපු නැති ලස්සන රෝසු මලක් වගේ පුතෙක් එයා. ඒ වගේ අහිංසක දරුවෙක් දුක් විඳිනවට මං කිසිසේත්ම කැමති නෑ. මම විඳපු දුක මගේ දරුවට උරුම වෙනවට මං කැමතිත් නෑ. කිසිම ළමා නිවාසයකටවත් කාටවත් එයාව දෙන්න එපා. ඒ වගේම මගේ මිනිහවත් කාටවත් බාර දෙන්න එපා. පුළුවන් නම් ඒක හොස්පිටල් එකේදීම පුච්චලා දාන්න. මම ඊයේ වගේ මලගියක් දැක්කා. දැක්ක කියන්නේ මට යන්න උනේ නෑ. එහෙම අවස්ථාවක් අපි ඉන්න තැනම උදා වුණා. මගේ මිනිහත් බලන්න આવුත් ඕනි කෙනෙක්ට බලන්න දෙන්න. ඒකට කමක් නැහැ. කාගේවත් පින් පව්වත් මට අවශ්‍ය නැහැ. ලෝක කෙනෙක්ට මම වෙනුවෙන් කරන්න පුළුවන් නම් දෙයක් මම මරුණා පස්සේ මගේ දරුවෝ පරිස්සම් කරන්න. කාගේවත් වචනයක් අහන්න ටොක් දෙන්න මම කන්න කිසිම දෙයකට